Hi, welcome to my YouTube channel. ඉතින් මේ තමයි මං අරන් එන පළවෙනිම වීඩියෝ එක. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. පාඩම් කරද්දි ගොඩක් ස්ට්‍රෙස් වෙනවානේ. අපි හැමෝගෙම කටින් පිට වෙන දෙයක් තමයි මේක. ඔව්, ඒක ඇත්ත. වැඩ ගොඩක් එකට කරන්න වුණාම අපි හැමෝම ස්ට්‍රෙස් වෙනවා. හැබැයි මං අද කියලා දෙන්නේ ස්ට්‍රෙස් නැතුව වැඩ කරන්නේ කොහොමද කියලා. මේකට මං ක්‍රම 6ක් ඔයාලට කියනවා. මොකද මාත් ස්ට්‍රෙස් නැතුව හැමදේම බැලන්ස් එකේ කරගෙන ගියේ මේ විදිහට තමයි. දැන් අපි බලමු මොනවද මේකට තියෙන විසඳුම් 6 කියලා. පළවෙනි එක තමයි ආගමික කටයුතු වල නිරත වෙන්න. ඔයාලට පුළුවන් මනස සංසුන් කරගන්න ඔයාලට අදාළ ආගමික කටයුතු වල යෙදෙන්න. එතකොට ස්ට්‍රෙස් එක අඩු වෙනවා. මං නම් පුළුවන් වෙලාවට පන්සල් යනවා හැමදාම වගේ. ඒකෙන් මට ලොකු සැහැල්ලුවක් ලැබෙනවා මගේ මනසට. දෙවෙනි එක තමයි හිතට දැනෙන හැමදේම පොතක ලියන්න. ඔයාට හිත කලබලයි වගේ දැනෙනවා නම් නෝට්බුක් එකක් අරගෙන ඔයාට හිතෙන හැමදේම ඒකේ ලියන්න. මං නම් ගොඩක් වෙලාවට කවි, කතා, නිසදැස් එහෙම නෝට්බුක් එකක් අරගෙන ලියනවා. තුන්වෙනි එක තමයි නිදා ගන්න වෙලාව ටිකක් වැඩි කරගන්න. ඔයාට කොච්චර නම් වැඩ තිබ්බත් අඩුම පැය 7ක්වත් නිදා ගන්න. මොකද මොළයේ ක්‍රියාකාරීත්වයට නිින්ද අත්‍යවශ්‍යම දෙයක්. ඊළඟට ඔයාට පුළුවන් ඩ්‍රාමා එකක් බලන්න. එහෙම නැත්නම් සින්දු අහන්න. මේ දේ නිසාත් ඔයාගේ මනස ගොඩක් සංසුන් වෙනවා. පස්වෙනි එක තමයි පොත් කියවන එක. දවසට ෆ්‍රී ටයිම් එකක් හදාගෙන පොඩි වෙලාවක් පොතක් කියවන්න. පුළුවන් නම් පොත් ගන්නකොට බෝරින් නැති ලස්සන පොතක් ගන්න. ඊළඟට අන්තිම එක තමයි මොටිවේෂන් වීඩියෝස් බලන්න. ඔයාලා කැමති විදිහක මොටිවේෂනල් වීඩියෝ බලන්න පුළුවන්. මම නම් යුනිවර්සිටි යන අක්කලා අයියලා කරන වීඩියෝස් එහෙම ගොඩක් බලනවා. එතකොටත් ස්ට්‍රෙස් එක ගොඩක් අඩු වෙනවා. අපිට එතකොට පාඩම් කරන්න ගොඩක් මොටිවේට් වෙනවා. ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට සුබ දවසක්.